ආයුබෝවන් healthy and tasty with Leena YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අඩු වියදමකින් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් රසවත් නාරංගවුම් අද අපි හදමු. රසයේ වගේම ගුණයක් වැඩි කරගෙනයි අද අපි මේ නාරංගවුම් හදාගන්නේ. එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මේ මුං ඇට ටික ලා දුඹුරු පාටක් වෙනකම් මදගින්න බැද ගන්නවා. මෙතන සෝදලා පිරිසිදු කරගත්ත මුං ඇට ග්‍රෑම් 250ක් තියෙනවා. ඊට පස්සේ මේක අපි ටිකක් නිවෙන්න පැත්තකින් තියමු. මේ නාරංගියන් හදාගන්න අපි අරගෙන තියෙනවා. මෙතන පොල් ග්‍රෑම් 800ක්. හීනියට උරුට්ට නැතුව මේ පොල් ගාගෙන තියෙන්නේ හොඳට පැහුණු පොල් වලින්. ඊළඟට සීනි ග්‍රෑම් 600ක් අරන් තියෙනවා සුදු සීනි වලින්. මෙතන අරගෙන තියෙනවා මුං ඇට දෙහි පොතු අරන් තියෙනවා මේ නාරංගියන් එක සුවඳ ගහන්න. එතකොට මේ විදිහේ කොළ පාට පොත තියෙන දෙහි ගෙඩියකින් මේ පොතු අරන් තියෙන්නේ. මේ වගේ කොළ පාට දෙහි ගෙඩියකින්. ඊළඟ ලුණු අරන් තියෙනවා. ඊළඟට තලාගත්ත එනසල් 10ක් විතර අරගෙන තියෙනවා. අපි මේ අරන් තියෙන පාන් පිටි වෙනුවට අපිට හාල් පිටි ගන්නත් පුළුවන්. මම අද පාවිච්චි කරන්නේ පාන් පිටි. ඒකම අපිට වතුර ඕන වෙනවා මේක පිටි බැටර් එක හදා ගන්න තරම් වතුර. ලුණු ඒකම කහ ටිකක් ඕන වෙනවා. දැන් මේ මුං ඇට ටික පියලි කරගන්නවා තරමක කුඩු ගතියක් තියෙන විදියට. බ්ලෙන්ඩරයට දාලා දෙතුන් වරක් කරකව ගන්නකොට මේ වගේ කෑලිත් කුඩුත් තියෙන මේ ටික අමර ගන්න පුළුවන්. ඊළඟට පැණි පොල් මිශ්‍රණය හදාගන්න මේ තාච්චියට සීනි ග්‍රෑම් 150ක් විතර දාලා කැරමල් කරගන්නවා. සීනි ටික හොඳින් කැරමල් වුණාට පස්සේ අපි එකට එකතු කරගන්නවා උතුරුණු වතුර අඬු කෝප්ප එකක්. දැන් මේ උණු වතුර එක්ක මේ කැරමල් එක හොඳින් කලවම් කරගත්තට පස්සේ අපි ඉතිරි සීනි ටිකත් මේ කැරමල් එකට දාගෙන ඒක හොඳින් කලවම් කරගන්නවා. ඊළඟට අපි එකතු කරගන්නවා ලුණු තේ හැඳි එකකුත් තලාගත්ත එනසල් ටිකක්. දැන් මේ සීනි ටික හොඳින් දිය කරගන්න ඕන. සීනි හොඳින් දිය වුණාට පස්සේ අපි පියලි කරගත්ත මුං ඇට ටික මේ පැණි මිශ්‍රණයට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. ඊළඟට අපි එකතු කරගන්නේ පොල් ටික. පොල් ටික එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්නවා. අපේ මේ පැණි මිශ්‍රණය ගොඩක් තෙත ගතිය නැති නිසා අපිට විනාඩි 3ක් විතර මේ පොල් මිශ්‍රණය මේ විදිහට කලවම් කරගත්තට පස්සේ හරි පැණි පොල් මිශ්‍රණයක් හදාගන්න පුළුවන්. අන්තිමට මේ දෙහිලේ ටිකත් පැණි පොල් එකට එකතු කරගෙන මේ දෙහිලෙල වල තියෙන රසය සුවඳ මේ පැණි පොල් එකට එකතු වෙන විදිහට හොඳින් කලවම් කරලා විනාඩි 2ක් විතර මද ගින්නේ ලිපේ තියෙන්න අරිනවා. දැන් මේ පැණි පොල් මිශ්‍රණය විනාඩි 5ක් විතර හැඳි ගාමින් අපි ලිපේ තියාගත්තා. දැන් මේ මිශ්‍රණය ගුලි හදා ගන්න පුළුවන් විදියට තෙත හොඳින් හිඳිලා තියෙන්නේ. දැන් මේක ලිපෙන් බාලා ටිකක් නිවෙන්න තිබ්බාම තවත් හයි වෙනවා. මේ පැණි පොල් මිශ්‍රණයේ ලා රස්නේ තියෙද්දීම අපිට ලේසි ගුලි හදා ගන්න. සාමාන්‍යයෙන් තරමක දෙහි ගෙඩියක් තරමට ගුලි හදාගත්තාම ඇති. හරි පදමට පොල්, සීනි, මුම් පියලි, ඒකම වතුර මේ පැණි පොල් මිශ්‍රණය හදාගන්න එකතු කරගත්තාම ඉහිරෙන්නේ නැතිව එක ගුලියකට මේ නාරං ගුලි හදාගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ පිටි බැටර් එක හදාගන්න. පාන් පිටි 250කට ලුණු තේ හැඳි එකක් එකම කහ තේ හැඳි කාලක් දාගෙන මේ පිටි බැටර් එක උකු බැටර් එකක් විදිහට අපි වතුර ටික ටික එකතු කරගෙන හදා ගන්නවා.
මේ තරමට මේ පිටිපැට් එක උකුණාම ඇති. දැන් අපිට පුළුවන් කැවුම් ටික බෙද ගන්න. තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් දාගනිමු. තෙල් හොඳින් රත් වුණාට පස්සේ අපි හදාගත්ත කැවුම් ගුලියක් අරගෙන මේ පිටි බැටර් එකේ හොඳින් දවටලා තෙලට දාගන්නවා. ලිපේ ගින්දර මද රස්නෙන් තියෙන්න ඕන. එක පැත්තක් තරමක් බැදුනට පස්සේ අනිත් පැත්ත හරව ගන්නවා. මේ කැවුම් ගුලි මේ වගේ හා වෙලා තිබුණට බැදෙනකොට අපිට පුළුවන් හැන්දින් රින් කරගන්න. තාච්චියේ තෙල් බුබුලු අඩු වෙලා අපේ කැවුම් ටික මේ වගේ රන්වන් පාටට ක්‍රිස්පියට බැදුනට පස්සේ තෙල් බේරගෙන අපිට පුළුවන් ගොට්ටකට දාගන්න. හවසට කහට එකක් බොන්න නියම රස කැවිල්ල. ගෙදර තියෙන දේවල් වලින් හරිම ලේසියෙන් ඉක්මනින් හදා ගන්නත් පුළුවන්. මගේ මේ වීඩියෝ ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔබගේ වටිනා කමෙන්ට් එකත් පහලින් සටහන් කරන්න. මාත් එක්ක රැඳ සිටියට ගොඩක් ස්තුතියි. නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුවකින් හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.